සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනෙකටම. මේ දවස්වල අපි හැමෝටම නිතරම අහන්න ලැබෙන වචනයක් තමයි ඩෙන්ගු. රෝහල් වලට එන රෝගීන් අතර ඩෙන්ගු රෝගීන් ගණන දිනෙන් දින වැඩි වෙලා තියෙනවා. ඒ නිසා අද වීඩියෝනේ අපි කතා කරමු ඩෙන්ගු ගැන, ඩෙන්ගු රෝගී රෝග ලක්ෂණ ගැන, අවදානම් ලක්ෂණ කොහොමද අපි අඳුරගන්නේ කියන එක ගැන, සහ අපේ පවුල් අපි කොහොමද මේකෙන් ආරක්ෂා කරගන්නේ කියන එක අපි අද වීඩියෝ එකෙන් කතා කරමු. අපි මුලින්ම බලමු ඩෙන්ගු රෝගය කියන්නේ මොකක්ද කියන එක. ඩෙන්ගු රෝගය කියලා කියන්නේ ඔයගොල්ලෝ හැමෝම දන්නවා මේක වෛරස් ආසාදනයක්. මේ වෛරස් ආසාදනය පතුරවන්නේ ඊඩිස් ඊජිප්ටයි කියන මදුරු විශේෂය මගින්. මේ මදුරුවන් වර්ෂාව කාලයේදී වතුර රැඳෙන තැන්වල ඉතාමත් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙනවා. ඒ වගේම මේ මදුරුවන් දෂ්ට කිරීම වැඩි වශයෙන් සිද්ධ වෙන්නේ ඩේ ලයිට් එකේ. ඒ කියන්නේ උදේ 8-10 අතර කාලය, ඊට පස්සේ හවස 3-5 වගේ කාලය, ඒ අතර කාලෙත් තමයි මදුරුවන්ගේ දෂ්ට කිරීම වැඩි. දැන් අපි බලමු ඩෙන්ගු හැදුනොත් මුලින්ම පේන ලක්ෂණ මොනවද කියලා. දෙක උණක්, සමහරුන්ට දැඩි හිස රදයක්, ඇස් පිටිපස්සේ වේදනාවක් දැනෙන්න පුළුවන්. ඇඟේ අමාරුව, සන්ධි වේදනාව, කෑම අරුචිය, ඔක්කාරය වගේ දේවල් ලක්ෂණ අපිට දකින්න පුළුවන්. මේක බොහෝ දුරට සාමාන්‍ය වෛරස් උණක් වගේම තමයි ලක්ෂණ. සාමාන්‍ය වෛරස් උණකින් වෙනස් කරගන්න පුළුවන් ලක්ෂණ හරි අඩුයි. ඒක නිසා ඩෙන්ගු රෝගය සාමාන්‍ය වෛරස් උණක් විදිහට සලකලා නොසලකා හැරලා සිදුවෙන හානිත් ගොඩක් තියෙනවා. ඒක නිසා මේ වර්තමාන කාලේ සාමාන්‍ය වෛද්‍යවරයෙක් උණක් එක්ක රෝගියෙක් ගියාම ඒක වෛරස් උණක් විදියට සුළු කොට තකන්න නැතුව සාමාන්‍යයෙන් දෙවනි දවසේ හෝ තුන්වෙනි දවසේදී රුධිර වාර්තාවක් එක්ක ආපහු ඒ රෝගියාව නිරීක්ෂණය කරන එක සිද්ධ කරනවා. ඒ කරන්නේ සාමාන්‍ය වෛරස් උණක් විදියට සලකලා මේ ඩෙන්ගු ආසාදිතයෙක්ව අතහැරෙන එක වළක්වාගෙන යන්න. හරි. ඒක නිසා මේ ඩෙන්ගු රෝගයේදී ඇතිවෙන මූලික රෝග ලක්ෂණ සාමාන්‍ය වෛරස් උණක ඇතිවන රෝග ලක්ෂණට බොහෝ දුරට සමානයි. ඇඟපත අමාරුව, කෑම අරුචිය, උණ ගතිය, වමනේ ඔක්කාරය, ඒ වගේ දේවල් තමයි ඩෙන්ගු රෝගයේ රෝග ලක්ෂණ විදිහට අපිට දකින්න ලැබෙන්නේ. ඩෙන්ගු රෝගයේ තියෙන විශේෂ ලක්ෂණය තමයි ඩෙන්ගු රෝගය උණ අඩු වෙනකොට, දැන් සාමාන්‍ය වෛරස් උණක් නම් උණ අඩු වෙනකොට ඒ අසනීප තත්වයේ හොඳ පැත්තට තමයි යන්නේ. නමුත් ඩෙන්ගු රෝගයේ එහෙම නෙමෙයි. ඩෙන්ගු රෝගයේ දවස් 4-5ක් වගේ යනකොට මේ උණ ගතිය සමනය වෙලා යනකොට තමයි ඩෙන්ගු රෝගියෙක්ගේ දරුණු කාලය එන්නේ. මොකද හේතුව මේ ඩෙන්ගු රෝගයේ ෆේසස් කීපයක් තියෙනවා. ඒතකොට මේකේ ෆෙබ්‍රයිල් ෆේස් එක කියන්නේ ඩෙන්ගු රෝගයේ උණ තියෙන දවස්. ඒතකොට මේ ඩෙන්ගු රෝගයේ ෆෙබ්‍රයිල් ෆේස් එක ඉවර වෙනකොට තමයි ලීකින් ෆේස් එකට යන්නේ. ඒක නිසා ඩෙන්ගු රෝගියෙක් උණ ගතිය සමනය වුණා කියලා, උණ නැති වුණා කියලා දැන් රෝගේ ඉවරයි කියලා හිතන්න බෑ. ඊළඟට තමයි දරුණු අවස්ථාවට එන්නේ. ඒක නිසා ඒ වෙලාවේදී තමයි ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. මේ උණ හිමින් හිමින් අඩු වෙලා යන කාලෙදී ශරීරයේ රුධිර නාල වලින් දියර පිටතට කාන්දු වීම සිද්ධ වෙනවා. ඒකට තමයි අපි ලීකින් ෆේස් එක කියලා කියන්නේ. ඒතකොට මෙන්න මේ කාලෙදී උදරයේ තද වේදනාවක්, නිතර වමනය, ලේ වහනය, කළු පාටට මල පහයන එක, හුස්ම ගැනීමෙන් පසුදා අධික නිදිමත, මුත්‍රා ප්‍රමාණය අඩු වීම වගේ රෝග ලක්ෂණ එන්න පුළුවන්. එතකොට මෙන්න මේ රෝග ලක්ෂණ එනවාද කියලා බලන්න ඕනේ. ඒ කියන්නේ අපේ ඇඟේ රුධිර නාල වල තියෙන රුධිරය, ඒ කියන්නේ රුධිර සෛල ඇරෙන්න ඒකේ තියෙන වතුර, ඒ කියන්නේ ප්ලාස්මා එක ඒ තරල ලීක් වෙනවා එළියට. ඒකට තමයි මේ ලීකින් ෆේස් එක. ඒ ලීක් වෙන ෆ්ලුයිඩ් එක රැඳෙනවා අපේ පෙනහළු වල, ඊට පස්සේ අපේ උදර කුහරයේ ඒ වගේ තැන්වල රැඳෙන්න පටන් ගන්නවා. ඒතකොට මේ රැඳීම නිසා දැන් පෙනහළු ආශ්‍රිතව ඒ ෆ්ලුයිඩ් එක රැඳෙනකොට තමයි හුස්ම ගන්න අපහසුතාව එන්නේ. ඒතර බඩේ රැඳෙනකොට තමයි බඩේ කැක්කුම් වගේ දේවල් එන්නේ. ඒතර මේ වගේ ප්ලාස්මා එක රුධිර වාහිනිය වලින් එළියට ගිහිල්ලා තැන් තැන් වල රැඳුනම රුධිර වාහිනිය ඇතුලේ තියෙන තරල ප්‍රමාණය එන්න අඩු වෙනවා. ඒතකොට රුධිර පීඩනය අඩු වෙනවා. ඒතර මේ රුධිර පීඩනය අඩු වීමත් එක්ක අපේ ටාගට් ඕගන්ස් අපි කියන්නේ මොළය, හදවත, ඊපස්සේ අක්මා, පෙනහළු, වකුගඩු, ඒ වගේ ටාගට් ඕගන්ස් වලට රුධිර සැපයුම එන්න අඩු වෙනවා. ඒතර මේ රුධිර සැපයුම දිගටම පවත්වාගෙන යන්න ටික ටික අපේ ශරීරයේ වෙනස්කම් ඇති කරනවා. ඒ වෙනස්කම් තමයි හෘද ස්පන්දන වේගය වැඩි වෙනවා. ඒකට හේතුව මේ රුධිර පීඩනය පවත්වාගෙන යන්නේ. ඊට පස්සේ අපේ හමට, ඇඟිලි තුඩු, කකුලේ ඇඟිලි තුඩු, අතේ ඇඟිලි තුඩු, ඒ වගේ තැන් වලට රුධිර සැපයීම ටික ටික අඩු කරනවා. ඒත් මේකේ ප්‍රතිඵලයක් විතර අපේ අත්පා සීතල වෙන ගතිය එනවා. ඊට පස්සේ කැපිලරි රීෆිලින් ටයිම්. හරි, කැපිලරි රීෆිලින් ටයිම් කියලා කියන්නේ අපේ රුධිර වාහිනී වල අන්ත. ඒතර මේ අපේ ඇඟිලි වල එහෙම නියපොතු වලට එහෙම රුධිර සැපීම සිද්ධ වෙන්නේ මේ වගේ කැපිලරිස් වලින්. ඒතර මේ කැපිලරි රීෆිලින් ටයිම් එක එන්න වැඩි වෙනවා ඩෙන්ගු රෝගියෙක්ගේ ලීකින් ෆේස් එකට යනකොට. ඒ කියන්නේ රුධිර සැපීම අඩු නිසා කැපිලරි එක ආපහු රීෆිල්, කැපිලරි බෙඩ් එක ආපහු රීෆිල් වෙන්න ටිකක් වැඩි කාලයක් යනවා. හරි. එතකොට මේකත් එක්ක අපි කතා වුණා වගේ ඉස්සෙල්ලම ටාගට් ඕගන්ස් වලට අපේ රුධිර සැපීම අඩු වෙනකොට ඉස්සෙල්ලම අඩු වෙන්නේ අපේ වකුගඩු වල තියෙන රුධිර සැපීම. මොකද හේතුව අපේ ඇඟේ රුධිර වාහිනී වල තරල අඩු වෙද්දී, ඇඟේ රුධිර වාහිනී වල රුධිරය අඩු වෙද්දී
පුළුවන් තරම් අපි ශරීරය බලන්නේ ඇතුලේ තරල ඉතුරු කරගන්න. එතකොට අපි ඇඟෙන් තරල පිට වෙන ප්‍රධානම ක්‍රමයක් තමයි මුත්‍රා මගින් මේ ඇඟේ ඇතුලේ තියෙන ලික්විඩ්ස් වතුර අයින් වෙන එක. ඒකෙදි වෙන්නේ අපේ වකුගඩු වලට රුධිර සැපයීම අඩු වෙලා වකුගඩු වලින් මුත්‍රා හදන එක අඩු කරනවා. මොකද මුත්‍රා වලින් පිට වෙන තරල ප්‍රමාණය අඩු කරනවා. එතකොට මුත්‍රා යන ප්‍රමාණය අඩු වෙන එක ටික ටික සිද්ධ වෙනවා. එතකොට අපි අවධානයෙන් ඉන්න ඕනේ මුත්‍රා යන එක අඩු වෙන ගැන. එතකොට ගෙදර ඉන්න කෙනෙක් නම් ඔයාගේ උණ දැන් හොඳ වෙලා ඒත් ඇඟට අපහසුතාවය තියෙනවා නම් බඩේ කැක්කුම තියෙනවා නම් හුස්ම ගන්න අමාරු ගතියක් තියෙනවා නම් මුත්‍රා තද කහ පාටට යනවා නම් මුත්‍රා යන ප්‍රමාණය වෙනදට වඩා අඩුයි නම් ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් ඩෙන්ගු වල ලීකින් ෆේස් එකට ඔයා ගිහිල්ලා ඉන්නවා වෙන්න පුළුවන්. අපිට මොනවද මේ ඩෙන්ගු රෝගී ගෙදර ඉන්නකොට ගෙදරදී මොනවද අපිට කරන්න පුළුවන්? හරි. ගෙදරදී කරන්න පුළුවන් හොඳම දේ තමයි උණට අපිට ගන්න පුළුවන් පැරසිටමෝල්. පැරසිටමෝල් ඇරෙන්න වෙනත් අර බෲෆන් කියලා අපි කියන බෲෆන් ගන්න හොඳයි. ඩික්ලොෆිනැක් සෝඩියම්, ඇස්ප්‍රීන්, ඇසික්ලොෆිනැක් ඒ වගේ කිසිම ඒ වගේ බෙහෙතක් ගන්න එපා පැනඩෝල් ඇරෙන්න උණට. අනිත් එක තමයි ගන්න පුළුවන් තරම් දියරමය ආහාර ගන්න. ඒක කැඳ සුප් ජීවනි වගේ දේවල් හොඳට ගන්න. වතුර කැඳ සුප් ජීවනි වගේ දේවල් ගන්න. දැන් මේකෙදි වතුර විතරක් අරගෙනත් මදි. මොකද අපේ ලීක් වෙනකොට ඉලෙක්ට්‍රෝලයිට් ඉම්බැලන්ස් වෙනවා. කියන්නේ අපේ තියෙන සෝඩියම්, පොටෑසියම්, කැල්සියම් වගේ දේවල් වල ඉම්බැලන්ස් වෙන්න පුළුවන්. ඒක නිසා ඒවා රිප්ලේස් වෙන්න, අපේ පිට වෙන දේවල් රිප්ලේස් වෙන්න ජීවනි, කැඳ සුප් වගේ දේවල් තමයි වඩාත් උචිත. අනිත් එක තමයි වැදගත්ම දේ අපි ගෙදර ඉඳන් නම් මේක මැනේජ් කරන්නේ අනිවාර්යයෙන්ම ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් පරීක්ෂණයක් කරගන්න ඕනේ දවසකට එකපාරක් හරි. එතකොට ඔයාගේ රුධිර පට්ටිකා මට්ටම ඔයා නිරීක්ෂණය කරන්න ඕනේ. එතකොට රුධිර පට්ටිකා මට්ටම එන්න අඩු වෙනවා මේ ඩෙන්ගු රෝගයේදී. ඒකට ප්‍රධානම හේතුව ඩෙන්ගු රෝගයේදී මේ වෛරස් ආසාදනය අක්මාවට බලපානවා. ඒතර අක්මාවේ තියෙන එන්සයිම් වර්ග රුධිරයේ තියෙන අක්මා එන්සයිම් වර්ග ST වගේ දේවල් ඉහළ යනවා. ඒ වගේම liver functions අඩු වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට platelet production එක අඩු වෙනවා. ඒ වගේ තව හේතු කීපයක් තියෙනවා මේ රුධිර පට්ටිකා අඩු වෙන. ඒතර රුධිර පට්ටිකා මට්ටම අඩු වෙන්න පටන් ගන්නවා. ඒතර මේ රුධිර පට්ටිකා මට්ටම අඩු වෙගෙන යනකොට සාමාන්‍යයෙන් අපි සලකන්නේ 150ට වඩා රුධිර පට්ටිකා මට්ටම අඩු වුණොත් වෛද්‍ය උපදෙස් ගන්න ඕනේ. වෛද්‍ය උපදෙස් අරගෙන රෝහල් ගත කරලා ප්‍රතිකාර කරන්න වෙන මට්ටමක් තමයි රුධිර පට්ටිකා මට්ටම 150ට වඩා අඩු වෙනවා කියලා කියන්නේ. ඊළඟට වැදගත් දේ තමයි මේ ඩෙන්ගු රෝගය කියන එක මාරාන්තික රෝගයක් වුණාට මේක අපිට පාලනය කරන්න පුළුවන් දෙයක්. මේ ඩෙන්ගු රෝගය කියන එක ව්‍යාප්ත වෙන්නේ ඇත්තටම වර්ෂාව සහ කියන්නේ කාලගුණයයි මිනිසුන්ගේ බිහේවියර්. මේ දෙක මත තමයි මේ ඩෙන්ගු රෝගය ව්‍යාප්ත වෙන එක තීරණය වෙන්නේ. ඒ කියන්නේ වැහි කාලෙදි කොහොමද ඩෙන්ගු රෝගය ව්‍යාප්ත වෙන්නේ? මොකද හේතුව වැහි කාලේ තමයි වතුර එකතු වෙන්නේ. එතකොට මේ වතුර එකතු වෙන්න තියෙන සාධක ටික හදන්නේ අපි. එතකොට ගලා යන්නේ නැති ජලය තමයි මේ මදුරුවා ඊඩීස් කියන මදුරුවා බිත්තර දාන්නේ. එතකොට ටයර්, ටින්, ඊට පස්සේ පොල් කටු, ඊට පස්සේ තැඹිලි කොම්බ ඔය වගේ දේවල් වල තමයි මේ වතුර නැදෙන්නේ. එතකොට මේවා හරියට කැයි ගසලා බෑර කිරීම ඊට පස්සේ තමන් ගියවත් බඩපිටාව සතියකට සැරයක් දෙසරයක් හෝ හොඳට පරීක්ෂා කරන්න. ඒවයි වතුර රැඳෙන තැන් කෑන්න නම් මනම් තියෙනවා නම් ඒවා වල දාන එක හරි පුළුස්සන එක හරි මේ මොන ක්‍රමෙන් හරි ඒවා ඩිස්කාඩ් කරන්න, වතුර පිරෙන එක වළක්වන්න. ඒ දේවල් තමයි අපිට කරන්න පුළුවන් මේ ඩෙන්ගු රෝගය වළක්වා ගන්න අපේ පැත්තෙන්. අපිට වැස්ස නවත්තන්න බෑ. අපිට පුළුවන් මේ වහිද්දි වතුර එකතු වෙන තැන් අඩු කරන එක කරන්න තමයි අපිට කරන්න පුළුවන්. හරි. එතකොට ඒ වගේ දේවල් කරන්න. එතකොට මේකේ වැදගත්ම ටේක් හෝම් මැසේජ් එක තමයි ඔයාට මේ වෙලාවේ හැදෙන උණක් හැදෙනවා නම්, උණ ගතියක් තියෙනවා නම් ඒක ඩෙන්ගු වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒක නිසා උණට බෙහෙත් ගන්න. උණ දවස් 2ක් හෝ 3ක් වෙනවා නම් අනිවාර්යයෙන් රුධිර පට්ටිකා මට්ටම් පරීක්ෂා කරගන්න, ෆුල් බ්ලඩ් කවුන්ට් එක කරන්න. ඒ ෆුල් බ්ලඩ් කවුන්ට් එක කරලා වෛද්‍යවරයෙක්ට ගිහිලා පෙන්නන්න. ඊට පස්සේ ගෙදර ඉන්න කෙනෙක් නම් මේ වෙලාවේ උණ හැදිලා ඔයා පැනඩෝල් ඇරෙන්න, පැරසිටමෝල් ඇරෙන්න, වෙන කිසිම බෙහෙතක් උණ සඳහා ගන්න එපා. හොඳට දියර ಜಾති ගන්න, කැඳ සුප් ජීවනි, වතුර ඒ වගේ දේවල් වලින් හොඳට හයිඩ්‍රේට් වෙන්න. ඒ වගේම අර කලින් අපි කතා කරපු රෝග ලක්ෂණ ගැන අවධානයෙන් ඉන්න. ඔයාගේ ඇඟිලි තුඩු සීතල වෙනවා නම්, ඇඟට අමාරුයි නම්, උණ ගතිය හොඳ වෙද්දිත් තාමත් ඔයාලට ඇඟට ෆිට් එකක් නැත්නම්, කෑම අරුචියක් තියෙනවා නම්, බඩේ කැක්කුම තියෙනවා නම්, හුස්ම ගන්න අමාරු වෙනවා නම්, මුත්‍රා යන ප්‍රමාණය එන්න අඩු වෙනවා නම්, ඒ වගේ රෝග ලක්ෂණ වලට පේනවා නම් වහාම රෝහලට ඇවිල්ලා වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ඒ වගේම මේ ඩෙන්ගු රෝගය පාලනය කිරීම සඳහා අපිට ගන්න පුළුවන් පියවරවල් ගන්න. තමන්ගේ මට්ටමින් ගන්න. හරි. ඔය ටික තමයි අපිට මේ වීඩියෝ එකේදී කතා කරන්න දෙන්නේ. ඇත්තටම මේක ඔයගොල්ලන්ට වටිනවා නම් මේකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඔයගොල්ලෝගේ තියෙන අත්දැකීම් ෂෙයා කරගන්න. ඒ වගේම මේක දැනගන්න තවත් කෙනෙක්ට වටින වීඩියෝ එකක් කියලා හිතනවා නම් මේක ෂෙයා කරන්න.